නපුරු හස්බන්ඩ් 4 වෙනි කොටස. මේ ගොනෝ දැන් නෝක අතෑරලා ඵලයන් ගෙදර. දැන් ගිහින් තේරුම් කරහන් තෝත් කෑ ගහන්නේ නැතුව. හා ඵලයන්කෝ අපි රෑ වෙලා එන්නම් හෙට උදේනේ යන්නේ. බලහන් අද ගෑණි ඉස්සරහා බොරුකාරයෙක් වෙනවනේ. රුහාන් සත්‍යාට කෝල් එක දිගට ගත්තත් සත්‍යා ෆෝන් එක ආන්සර් කරේ නැහැ. අම්මේ අද ඉඳලම යන්නකෝ අපු එකේ. බෑ පුතේ ගෙදර කවුරුත් නෑනේ. අපි නම් කියන්නේ ඔයාලා දෙන්නත් එහෙ ආවනම් හරි. අපේ කොල්ලට පිස්සුනේ මෙහෙට ආවේ. දෙන්න ඉතින් තනියම ඉන්න එකත් හොඳයි නෝනේ. ජීවිතේ ගැන ඉගෙන ගන්නවනේ බරක් පතලක් ඇතුව ජීවත් වෙන්න. රුහාන් වෙනම ගෙදරක් හදපු එකත් හොඳයි දැන්. ඉතින් ඔය දෙන්න හොඳට ඉන්නවනේ. තව ටික කාලෙකින් මේ දෙන්න මීට වඩා වගකීම් ඇතුව වැඩ කරයි. දෙන්න හැමදාම කොහොම ඉන්නේ නෑනේ. දෙන්නට දරුවෝ ලැබෙයි. එයාලා ලොකු වෙයි. එතකොට ගොඩක් වගකීම් වලින් ජීවිතේ පිරෙයි. ඒ හින්දා රුහාන් දුවත් එක්ක වෙනම ජීවත් වෙන එක හොඳයි. අපි ඉතින් අම්මලව බලන්න එනවනේ. තාත්තා කියපු දේ හරි තමයි දුවේ. ඔය දෙන්න මොන දේ වුණත් හොඳින් ඉන්න ඕනේ. දැන් දුවත් අපේ රුහාන් එක්ක ජීවත් වෙන්න අරන් මාසෙකටත් වැඩිනේ. දුවටම තේරෙනව ඇතිනේ කොල්ල මූලග්ගිනිකාරයෙක් කියලා. සමහර විට එයා හැම නපුරු වෙන්නේ නැත්නම් තනියම හැදුණු හින්ද පුතේ. රුහාන්ව හම්බුණාට පස්සේ දරුවෙක් හදන්න තරම් ශක්තියක් මට තිබ්බේ නෑ. ඉතින් රුහාන්ව පණ වගේ ආරක්ෂා කරේ. අපිට ඉන්නේ එච්චරයිනේ. ඔය කොල්ල මහ ගොඩක් ආදරේ කරනවා. එයාගේ අයට ඒක එයාවත් දන්නේ නෑ. ඒත් එයාගේ කෙනෙක්ට මොනවා හරි වුණොත් එයාගේ හිතේ හංගන් ඉන්න ආදරේ එයාටත් රොදෙනීම එළියට එනවා. නපුරු ගොඩක් අය ඉතින් ගොඩක් හොඳ මිනිස්සු පුතේ. රුහාන් මගේ දරුවෝ හින්දා මම කියනව නෙවෙයි. රුහාන් ඇත්තටම ගොඩක් හොඳ ළමයි. මම හිතනවා එයා ඔයාට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙයි කියලා. ඔන්න ආවද කොහෙද ඉලන්දාරියා? සත්‍යා කොහෙද ඔයා? මේ මොකක් වෙලා දෙලියෙන්දම කෑ ගහගෙන? අම්මේ ඔයාලා දැන් ආවේ. තාත්තේ අපි එහෙ එන්න හිටියේ මේ දවස් දෙකක් පහු වෙලාම. දැන් ඉතින් පැය දෙකක් විතර වෙනවනේ. කොල්ල ඉන්නෙත් නැති එකේ අපිවත් එන්න එපැයි. අම්මගේ වැඩේ කියනවා කොල්ලව බලලෙන්න යමු කියලා. අම්ම නම් ඉතින් මගේ ප්‍රණනේ ඒකනේ මාව නැතුවම ඉන්න බැරි. අම්මෝ මෙන්න නාකි කෝලා රුහාන් වයිපුත් බලන් ඉන්නවා. මෙයා මෙතන අම්මෙක්ක හුරතල් වෙනවා. අම්මේ දැක්කද එක්කෙනෙක් ගාවේ නිරිසියාව දෝරේ ගලනවා. අනේ මේ මගේ කෙල්ලට විහිළු කරන්න එපා. යනම ගිහින් වශයක් දාගන්නව රුහාන් පුතේ. හරි තාත්තේ මම වශයක් දාන් එන්නම් හොඳේ. හා කොල්ලෝ සත්‍යා මට තේ එකක් හදන් අරන් එනවද? හා සත්‍යා තේ එකකුත් හදා උඩට ගියා. කෙල්ලට හිතුනේ රුහාන් බාත් රූම් එකේ කියලා. කෙල්ල තේ එක අරන් යනකොට රුහාන් නැඳ උඩට වෙලා වාඩි වෙලා සත්‍ය දිහා බලන් හිටියා. සත්‍යා තේ එක ටේබල් එකකින් තියලා යන්න හැදුවේ කොල්ලගේ අතටවත් ඒක දෙන්නේ නැතුව. මේ දැන් තමුසේගේ ඇස් පොට්ටද මාව දැක දැකත් යන්නේ. පොට්ටයට පේන්නේ නෑනේ රුහාන්. තමුසේ මොකද දැන් මේ අමුතු විදියට හැසිරෙන්නේ? අනේ නෑ ඒ මගේ හැටි රුහාන්. ඔයා උදේ කියලා ගියේ මේ වැඩිය හිතන්න එපා කියලා. මම ඔයාට කරදර කරන්න කැමති නෑ. ඒකයි මෙහෙම ඉන්නේ. දැන් ඔයාට ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. අනේ බම්බුව මෙන්න මෙහෙට එනවා. රුහාන් සත්‍යව ඇදලා අරන් ඇඳෙන් වාඩි කෙරෙව්වා. දැන් ඔය මගේ ෆෝන් එකෙන් ගර්ල් කෙනෙක් කතා කරපු හින්දනේ ඔය නේද? නැත්තම් ඉතින් ඔය බෙලිකටු මල්ල වැහෙන්නෙම නෑනේ. අනේ මට වැඩක් නෑ ඔයාගේ හොර ගෑනුන්ගේ. කොහොමද ඒක කිව්වේ? මේක මගේ එයාගේ ටයිම් එක කියලා. මාල සමයක්. අම්මා හැම හිතන් ඉන්න එයාගේ පුතා හරි හොඳයි කියලා. චි බැඳලා වෙන ගෑනු එක හොරකල් වෙවි ඉන්නවා. ගෙදර ගෑණිද්දි. මාත් බැඳනේ මෙහෙම එකෙක්ව. මොකක්ද කිව්වේ? කවුද බොල වෙන ගෑනු එක හොරකල් වෙන්නේ ගේ? අනේ නිකම් මගේ යකා උස ගන්න එපා සත්‍යා. ඒක හින්දා වෙන්නේ නැති ගෑනු ෆෝන් එක ආන්සර් කරන්නේ. කිව්වේ නම් කොහොමද දෙකට ගෙදර එනවා කියලා. තව shopping යන්න. ගෑණි මෙහෙ බලන් ඉන්නවා මිනිහ වෙන ගෑනු එක. මොකක්ද කිව්වේ? දැන් තොට සිංහල තේරෙන්නේ නැද්ද කියහන්. අහගනින් මොකද උනේ කියලා ඉස්සෙල්ලම. මට අහන්න දෙයක් නැහැ. ඔක්කොම ඇහුණනේ. අහපිය. මම මීටින් එකක හිටියේ. දෙකට එන්න බැරි වෙන හින්දා ගයියට කිව්වා තමුසෙට කෝල් කරලා කියන්න කියලා. පරක්කු වෙනවා කියලා.
ඌ කියන්න කලින් තමුන් කෝල් කරලා. ඒ කල රොෂෙල් ලාන්ස කරලා. ඒ බැල්ලි උඹ එක්ක ඉරිසිය මම තමුන්ව බැඳපු හින්දා. මම තමුන්ට ආදරේ නෑ තමයි. ඒත් මම තමුසිර නීතියෙන් හම්බ වුණා. මගේ අයිතියම වෙන එවුන්ට දෙන්න යන්නේ නෑ. කවුද දැන් ඔය රොෂෙල්? කවුද දැන් ඔය රොෂෙල්? මට හම්බෙන්න ඕනී ආව. ඇයි මොනව කරන්නද? කරන්න නෙවෙයි ගිහින් කියා දෙනවා හොඳ වැයින් දෙකක්. අනේ නිකන් හිටහන්. අනිත් එක නීතියෙන් මගේ වෙලානේ මෙච්චර දවස් හිටියේ. ඊයෙන් පස්සේ මගේ මුණානේ. තමුන්ව නලවන්න මම දන්නේ නෑ. දැන් ගිහින් වොෂ් දාගන්න. අම්මලා බලන් ඇති. රුහාන් බාත්රූම් එකට ගියාට පස්සේ සත්‍යා පහලට ගියා. රුහාන්ගේ අම්මලා තව පැයක් විතර ඉඳලා ගෙදර ගියේ යන්න ඕන කිව්ව හින්දා. සත්‍ය මේ ලෑස්ති වෙනව shopping යන්න දැන්. ඔව් shopping ගිහින් ඇවිත් ගයියක ගෙදර යන්න වෙනවා. හෙට එහෙ ඉඳන් කට්ටියම යන්න ලෑස්ති වෙන්නේ. ඒ හින්දා ගිහින් ලෑස්ති වෙනවා. සත්‍යත් රුහානොත් ඩ්‍රෙස් පොයින්ට් එකට ගියා. සත්‍ය ඇඳුම් තෝරගන්නකොට රුහාන් නම් හිටියේ එපා වෙලා. මොකක්ද හලෝ දැන් පැයක් වෙනවා. ඔච්චර මොනවද කරන්නේ? මේ ගෑන්නෝ මනේ මන්දා. ඉක්මනට අරන් එනවා මම යනවා කැෂියර් එක ගාවට. සත්‍යා කුෂාන් අයියේ හුඟ කාලෙකින් නේද? රෑ වෙලා shopping ආවද? නෑ නංගි මේ මගේ shop එක හම්බෙන්න ඔයාව දැක්කේ. ඒකයි කතා කරන්න ආවේ. ඕ මම දන්නේ නෑ ඉතින් මේක ඔයාගේ කියලා. ඒකට මොකද නංගි? දැන් ඇඳුම් අරන් ඉවරද? ඔව් අයියේ. දැක්කනේ හුඟ කාලෙකින් ලස්සන වෙලා තවත්. ඇත්තද? තෑන්ක්ස් හොඳේ. මම එහෙනම් පහලට යනවා අයියේ. හරි නංගි. මේ මගේ කාඩ් එක. හරි අයියේ. මොකක්ද තමුස මෙච්චර වෙලා කරේ? ඇඳුම් මැව්වද හලෝ? අනේ රුහාන් මේ කෑ ගහන්නේ. එහෙම තමයි ලේඩිස්ලා shopping ආවම. අනේ බම්බුව. මෙන්න කාඩ් එක බිල් එක පේ කරලා එනවා මම මෙතන ඉන්නම්. සත්‍යා කාඩ් එක ගත්තාට බිල් එක පේ කරන්න ගියාම කැෂියර් එකේ හිටපු ගර්ල් මිස් ඔයාගෙන් පේමන්ට්ස් ගන්න බෑ. මේ ටික ගන්න මිස්. ඇයි මම බිල් එක ගෙව්වේ නෑනේ. ඔව් කුෂාන් සර් තමයි කිව්වේ මිස්ගෙන් සල්ලි ගන්න එපා කියලා. රුහාන් එතනට ආවේ මොකද කියලා බලන්න. ඇයි මොකද සත්‍යා? නෑ මේ බිල් එක ගෙවන්න ඕනේ නෑලු. ඇයි නෑ සර් අපේ සර් කිව්වා මේ මිස්ගෙන් සල්ලි ගන්න එපා කියලා. කෝ දැන් ඔයාලගේ සර් කෝ බලන්න කවුද කියලා? මම තමයි. හෙලෝ I am කුෂාන් සමරදිවාකර. හෙලෝ මට මෙච්චරයි දැනගන්න ඕනේ. මොකද මගේ වයිෆ් ගේ බිල් එකට සල්ලි ඕනේ නෑ කිව්වේ. කවුද ඔයාගේ වයිෆ්? අර ඉන්නේ මගේ වයිෆ්. රුහාන් අත දික් කරලා පෙන්නුවේ සත්‍යව. මේ අහගන්නවා මිස්ටර් කුෂාන්. මගේ වයිෆ්ට ඕනි කරන දේවල් අරන් දෙන්න මම ඉන්නවා. ඔය කාගෙන්වත් ඕනි නෑ මුකුත්. අනිත් එක ඔබ මගේ වයිෆ් ගැන හිතේ තියන් හරි ඉන්නවනම් කරුණා කරලා ඒක අයින් කරගන්න. යන්න. රුහාන් බිල් එකත් පේ කරලා සත්‍ය පිනුත් පල්ලන් එළියට ගියා. රුහාන් කාර් එකට නැගලා ටික වෙලාවක් කල්පනා කරලා මේ කවුදරු මොන අර කුෂාන්ද මුඛා දෙක එයාද එයා මගේ පස්සෙන් ආපු කෙනෙක් රුහාන් යාළු වෙන්න ඒත් ඉතින් මම කැමති උනේ නෑ අද හම්බෙන් දැක්කේ ඌ මොකුත් කිව්වද නෑ විසිටින් කාඩ් එක දුන්නා මෙහෙ දියන් ඕක සත්‍යගේ අතෙන් කාඩ් එක උදුරන් ගත්ත රුහාන් ඒක විසික් කරලා දාලා වේගයෙන් ඩ්‍රයිව් කරන්න ගත්තා. ගෙදරට ඇවිත් අවශ්‍ය කරන බඩු ඔක්කොම අරන් ගයාන් ගෙදර යන්න ලෑස්ති වුණා. දෙන්න කතා කරේම නැති තරම්. එල්ලට නම් හරිම සතුටුයි හිත ඇතුලේ රුහාන්ගේ මේ ඉරිසියාව දැකලා. හරිද? ඇඳුම් ඔක්කොම දාගත්තද? නැත්තම් මගට ගිහින් කියයි අරක ගත්තේ නෑ මේක ගත්තේ නෑ කියලා. හරි ගත්තා. මෙයා මාර විදියට දන්න මගේ ඇණුවයි ගැන. ඔව් අප්පා. රොෂෙල් ඉන්නවනේ. ඇත්තද? හිටහන් කොහොද වැඩක් කරන්න? සත්‍ය එහෙම හිතලා එකපාරටම ඔයා දන්නවද රුහාන්? මම පිරිමි ගැන දන්නේ කොහොමද කියලා මෙච්චර. නෑ පිස්සුද? ඔයා කවුද? එහෙනම් කවුද? කුෂාන්ගෙන් තමයි දැනගත්තේ. ඔව් ඒක නම් මට එම හිතනවා. උඹ ඒකනේ දීපු ගම නම්බර් එකත් ගත්තේ. ඕක කනව තව පාරක් එහෙම ආවොත් මෙතන. ඇයි අර ඔයාගේ රොෂෙල් ඉන්නේ?
ඒ අතින් නම් කුෂාන් කොච්චර හොඳද තාම මම ගැන විතරයි හිතන්නේ. what the hell? උඹට මම මොකක්ද ඒ කිව්වේ? උඹ ගැන හිතනවා කියලා. මොනවද කිව්වේ කියනවා සත්‍යෝ? ඔයා වල්ලන් එහෙම ආවද? මොකද මේ විකාරයක්නේ. ඔයාගේ රොෂෙල් වගේ ඒ මිනිස්සු වෙන්නේ නෑ කරෙල්ලෙන්න. රොෂෙල්ගෙන් ඉගෙන ගන්නවකෝ හැමදේම. උඹට මම කිව්වනේ ඒකී එක මට මුකුත් නෑ කියලා. තමුසේව අවසන්න කිව්වේ. අනේ මම ඇවිස්සුනා මේ. ඔයා හිතුවද රුහාන් මම මේ කුණු ගොඩක් කියලා? අනිත් එක මම කිව්වෙත් බොරුවට. එක්කෙනෙක් වලිගේ පාන් දෙඟලුවට. මේක නම් ලේසි නෑ. මම කියපු දෙයටම තව එකකින් නමල ගැහුවනේ. මොනවද හිතන්නේ රුහාන්? මට ඉතින් වැඩේමයි ඉරිසියාවේ පැලෙන්නේ. මම හිතන්නේ උඹ මගේ ගෑණි කියලා විතරයි. දැන් ඔන්න ඔය කටවහන් යන්ද. කොහොම හරි සත්‍යයි රුහාන් ඔය ගයාන්ගේ ගෙදරට එනකොට රෑ 11යි. රුහාන් සත්‍ය දෙන්න යනකොට කට්ටිය සාලේ හිටියේ කයියක් දාගෙන. අම්මට මේ ඇවිත් ඉන්නේ ජෝඩුව වරින් වරින්. ඇවිත් වාඩි වෙලා. නංගි ඇවිත් වාඩි වෙන්න. මොනවද උඹලා කියව හිටියේ? බලහංකු පරක් වුණා නෙන්න කොහෙද ඉතින් ගෑනු එක්ක shopping ගියාම. ඒ වාසේ පැලවෙනවනේ. අනේ ඒ ගැන අපි කතා නොකරමු බා. ගෑනු ඉපදිලා තියෙන්නම සැලොන් යන්නයි shopping කරන්නයි තමයි රුහානයෝ. අනේ මගෙන් මොකොත් අහගන්න එපා ගයන්න ඔයා. ඔයාලට නම් මොකක්ද ඇඳුම් ගන්න ගියාම කියා ගත්තා. ගෑනු අපිට එහෙම බෑ. ඒක ඇත්තක් මෙයාලට නම් මොකද එනවා මෙතන අපිට shopping යන හැටි උගන්වන්න. අනේ රුහානයෝ ඔබ මෙච්චර දවසක් කියලා තියෙන ඇත්තනේ බා. උඹේ ගෑණි අහිංසකයි කියලා මම හිතන් හිටියේ. ඒක බොරු කියලා තේරෙනවා බා. වෙනසක් නැහැ. උඹේ මගේ දෙකම එකයි. දැක්කනේ. තෝ හිතුවේ මම බොරු කියනවා කියලා. ඔය හොඳයි. ගෙදර නම් ඉන්නෙත් බොහොම අමාරුවෙන් දැන්. තව ටික දවසකින් කාන්තා ආධිපත්‍ය පතුරනවා. ඒක ෂුවර්. මේ ඒක නෙවෙයි කෝබන් සිහිනයක් කවිරු එහෙම. උන් තව මක එන ගමන් කිව්වා. මම කිව්ව එන ගමන් බඩුත් තරන් එන්න කියලා. ගයාන් රුහාන්ට හැක් ගහලා එහෙම කිව්වම සත්‍යටයි ගයාන්ගේ වයිෆ් පාවෙටයි තේරුණා. අද කට්ටිය බොන්න හදන්නේ කියලා. රුහාන් එළියට ගියේ කවිරුයි සිහිනයි ආපු හින්දා. එතකොට ඒ දෙන්නගේ වයිෆ්ල දෙන්න සත්‍ය ලෙක්ක ගෙට ගියා. මේ යහපත් ඔක්කොම හරි. ඔය ටික අරන් අපි යමන් උඩට. අද නම් පට්ට. හුඟ දවසකින් සෙට් උනේත් නෑනේ. මේ එහෙනම් වරේ ගෑනු දකින්න කලින්. සත්‍ය ඔක්කොම කාලා ටිකකට නිදාගන්න ගියේ උදේ 3ට විතර. නැගිටින්න හිතන්. ඒත් ඉතින් හස්බන්ඩ්ලා නම් තාම කලින් හිටපු තැනම තමයි. රුහාන් ඔය ඇති දැන් ඇවිත් නිදාගන්න. මොකක්ද තමුන් මේ පිටමි බොන තැනට වෙලා කරන්නේ? යනවා. ඉතින් නිදාගන්නවා. මම එන්නම්. අනේ ඕනි වෙලාවක නිදාගන්නේ නැතේ යක්නේ. යන්න පරක් වුණොත් බලාගමුකෝ. මොන විකාරයක්ද මේක? ආවේ ගමන් බී ගන්න ගත්තේ. සත්‍යල නිදන් පැයකට විතර පස්සේ රුහාන්ලත් රූම් වලට ගියා. කවිරුයි සිහිනයි හරියටම රූම් වලට ගිහින් නිදාගත්තා. ඒත් මේ ගයානුයි රිහානුයි දෙන්න ගියේ රූම් දෙක මාරු කරන්. මචං good night එහෙනම් නිදාගනින්. එල රුහානය good night. රුහාන් ගිහින් ඇඳින් නිදාගත්තම නිදන් හිටපු කෙල්ල එහාටම ගියා. රුහාන්ට හිතේ ඉතින් මේ සත්‍ය කියලානේ. මොකද මගේ වයිෆ් කොහොම ගස්සන්නේ? රුහාන් එහෙම කියලා පැනපු ගමන් නිදන් හිටපු කෙල්ලව තුරුල් කරගත්තා.